විදිහට මේ රට රැගෙන යන්න පුළුවන්. නීතිමය පදනම් පමණක් නෙමෙයි සදාචාරාත්මකව විශාල විනාශයකට මේ රට ඇදගෙන යාමකට මේ ක්‍රියාදාමය උපකාර වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ රට විශාල සදාචාරයක් සහිත රටක්. ආගමික පසුබිමක් සහිත රටක්. මේ කර තිබෙනා වූ රෙකමෙන්ඩේෂන් එක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා අපේ සදාචාරාත්මක මනුෂ්‍යයන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමට විශාල අනුග්‍රහයක් ලබා දීමට මානව හිමිකම් කොමිසම බැඳී සිටිනවා. ඉතින් මෙලෙස මෙවැනි දෙයක් කිරීම හරහා ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට ලබා දී තිබෙනා වූ අවශ්‍ය කරන සීමාව ඉක්මවා යනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. තවත් දෙයක් මේ අන්තර්ජාතිකව අපිට පනවන්නා වූ නොයෙකුත් දේවල් අපි පිළිගැනීමට බැඳිලා නැහැ. අන්තර්ජාතික පනවා තිබෙනා වූ නීති රීති අපිට අපගේ නීති පද්ධතිය තුළට අනුගත කර ගනිමින් තමයි අපි ඒවා පිළිගැනීම හෝ නොපිළිගැනීම කළ යුතු වන්නේ. ඉතින් මෙලෙස අනිවාර්යයෙන් මේ අපේ රටේ නීති පද්ධතියට ඇතුළත් කර ගැනීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා රජයට තිබෙනා වූ අයිතිවාසිකමක් හෝ ඔප්ෂන් එකක්. ඒ ඔප්ෂන් එක විෂයාකාරව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා. නීතිය පමණක් නෙමෙයි අපිට අනාගතයේදී දකින්න පුළුවන් වෙයි වෙනත් රටවල් වල 265 වගන්තිය කියන තදබල අශෝභන ක්‍රියා. ඒ නොනයම් ආකාරයේ තදබල අශෝභන ක්‍රියාව මේ ස්ථානයේ යම් අශෝභන ක්‍රියාවක් සිදු වුණත් ඒ නවත්වන්න යම් නීතිමය තත්ත්වයක් තියෙනවා. නමුත් එම නීතිමය තත්ත්වය ඉවත් කරාට පසුව කිසිදු ක්‍රියාවකට විරුද්ධව නැගී සිටීමට මේ බහුතරයක් වන මව්වරුන්ට පෞල් පසුබිම් වල සිටින අයට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒකට විරුද්ධව තමයි අපි අද නැගී සිටින්නේ මේ ස්ථානයට ඇවිල්ලා. අර තුන්තිය මොකද්ද උල්ලංඝනය වෙලා තියෙන කතාව ඒක පොඩ්ඩක් යන්තම් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මෙතන මොකද්ද මේ කරන්නේ කියන කතාව. එයි මේ කරන්නේ කියලා. මේකට හේතුව තමයි ලන්ඩන් නීති සංග්‍රහයේ 365 සහ 365 ඒ වගන්ති ඉවත් කිරීමට 365 වගන්තිය ප්‍රතිශෝධනය කිරීමට සහ 365 ඒ වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මානව හිමිකම් කොමිසම් සභාව විසින් අධිකරණ ඇමතිතුමා වෙතට ලිපියක් යවමින් අනුමැතියක් ලබා දී තිබෙනවා. මොකද වගන්තියේ තියෙන කන්ටෙන්ට් එක කියලා කියන්නේ මොකද මේක අහගෙන ඉන්න කෙනාට ඔක තේරෙන්නේ නැහැ. නිවුස් එකේ. ඒක 365 වගන්තියේ දැක්වෙන්නේ සමලිංගික ක්‍රියාවල පුරුෂයෙක් සහ පුරුෂයෙක් හෝ කාන්තාවක් හෝ කාන්තාවක් අතර ඇතිවෙනා වූ ලිංගික ක්‍රියාවලිය තවදුරටත් නීති විරෝධී ක්‍රියාවක් බවට පත්වන්නේ. ඒ වගේම යම්කිසි පුරුෂයෙක් හෝ කාන්තාවක් අවුරුදු 16ට වඩා අඩු දරුවෙකුට කරන්නා වූ යම්කිසි ලිංගික ක්‍රියාවලියක නීතිය හරහා වරදක් බවට පත්වන්නේ. මානව හිමිකම් කොමිසම් සභාවට එහෙම නියෝග දෙන්න පුළුවන්කමක් තියනවද මේ අධිකරණ අමාත්‍යාංශයෙන්? මානව හිමිකම් කොමිසම් සභාවට තමුන්ගේ අභිමතය සහ නොයෙකුත් රෙකමන්ඩේරු කරන් කිරීමට හැකියාවක් තිබෙනවා. නමුත් මේ සියලුම දේවල් කළ යුතු වන්නේ සමාජයේ සුභසිද්ධිය මහජනයාගේ සුභසිද්ධිය යන කරුණු සලකා බැලීමට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනා වූ ප්‍රතිපාදන උල්ලංඝනය නොවන ආකාරයටයි. නමුත් අපි මෙතන දකිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනා වූ පවුල සුරැකීම සහ ආගම දහම සුරැකීමේ යන විශේෂ විධිවිධාන මෙම ක්‍රියාවලිය හරහා අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් මේ රෙකමන්ඩ් කිරීම හරහා සිදුවන බවට අපිට දැඩි සහතිකයක් තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයට මානව හිමිකම් කොමිසම් සභාව එහෙම නිර්දේශයක් දීලා තියෙනවා නම් ඒ සම්බන්ධව මහජන අදහස් හරි මොනවා හරි මහජනතාවගේ අදහස් අරගෙනද මානව හිමිකම් කොමිසම් සභාව එහෙම නිර්දේශයක් දීලා තියෙන්නේ මේ වෙනකොට? මම දැනුවත් නම් මහජන සාවගේ අනුමැතිය ලබාගෙන නැහැ. නමුත් මේ සුළුතරයකගේ අවශ්‍යතාවයන් උදෙසා මානව හිමිකම් කොමිසම සෑම වසරකම මෙවැනි නිර්දේශයන් කිරීම සිදු කරනවා. 2023 වර්ෂයේ කර තිබෙනවා, 2024 වර්ෂයේ කර තිබෙනවා, නැවතත් 2025 වර්ෂයේ මෙවැනි නිර්දේශයක් කර තිබෙනවා. තවත් දෙයක් කිව යුතුයි. මෙවැනි දුර්වල පරිපාලන තත්ත්වයක් තිබෙනා වූ රටක විශේෂයෙන්ම දූෂණ වංචාවල් බොහෝමයක් සිදුවිච්ච රටක අපි දැන් බලාපොරොත්තුවෙන් ඉන්නවා දූෂණ ඉවර වෙයි එවැනි දේවල්. නමුත් විශාල සදාචාර විනාශයක් සිදු වුණොත්, විශාල සදාචාර කොල්ලකෑමක් සිදු වුණොත්, ඒ සිදු වුණා වූ දූෂණ සියල්ලට වඩා විශාල
විනාශයක් මේ රටට සිදු වෙන්න පුළුවන් ඒ සදාචාරය කොල්ල කෑම හරහා. දැන් මේ 365 කියන 366 ඒකනේ වගන්ති ඉවත් කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම අවශ්‍ය නැහැ. 3/2 බහුතර බලයක් කරහා මේ නීති සම්මත කිරීමට අධිකරණයට අවසර තිබෙනවා. නමුත් මානව හිමිකම් කොමිසම් සභාව සියල්ලම එක අන්තර්ගතයක් ලෙසට ගත්තොත් මානව හිමිකම් කොමිසම් සභාවට නිර්දේශ නිකුත් කිරීම හා සමානවම වගකීමක් තිබෙනවා. එම නිර්දේශ කරන්නා වූ නිර්දේශ ආණ්ඩුක්‍රම ඔවුන් පත් කරලා තිබෙන්නේ යම්කිසි පනතකින්. ඒ පනතට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනා වූ අනෙකුත් සම්මත කිරීම. ඒ කියන්නේ ආගම හා බුද්ධ ශාසනය රැක ගැනීම, වෙනත් අවුල් පසුබිම රැක ගැනීම, බහුතරයක් ජනතාවට තමුන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමට තිබෙන සියලු පදාර්ථය ඇතුලේ තමයි මානව හිමිකම් කොමිසම් සභාව තමු කරන නිර්දේශ කළ යුත්තේ. නැතුව යම්කිසි කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවන් ඉෂ්ට කිරීම සඳහා පමණක් හෝ මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන් රට තුළ නොයෙකුත් විදේශ බලවේගයන්ට අනුගත වීමේ පරමාර්ථයෙන් මෙවැනි දෙයක් සිදු කිරීම පිළිගත හැකි දෙයක් නෙමෙයි.